සිද්ධ සත්කාරය. नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से අපි මේ වෙලාවේ සෝදානම් වෙන්නේ තම තමන්ගේ චිත්ත සංසානයන් පවිත්‍ර භාවයට පත් කරගන්නට බොහෝ උපකාර වෙන සිහිය වඩා ගන්නට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සතිච්ඡකෝ අහං භික්ඛවේ සම්බත්තිකං වදාමි මහණෙනි මේ සිහිය කියන කාරණාව එහෙම නැත්නම් සතිය කියන කාරණාව සියලු අර්ථ සිද්ධ කරලා දෙනවා කියලා. සිහිය වඩන්ට එහෙම නැත්නම් සතිය පුරුදු කරන්ට ඉස්සර වෙලා මම පුංචි කාරණා ටිකක් මතක් කරනවා. ඒ කාරණා ටික හරි වැදගත් වෙනවා. පින්වතුනි මේ ලෝකේ සත්වය පුජ්‍යලය කියලා කියන්නේ කාටද? සත්වය පුජ්‍යලය කියලා කියන්නේ කාටද? අපි අහලා තියෙනවා ස්කන්ධ ටික මත කෙලෙස් ටිකක් තැවරෙලා කෙලෙස් වූ ස්කන්ධ ටිකක් නිසා තමයි ලෝකේ පැවැත්මක් සිද්ධ වෙලා තියෙන්නේ. ස්කන්ධ ටික ඒ මත නොදන්නා අවිද්‍යාව යෙදිලා කෙලෙස් වූ ස්කන්ධ ටිකක් ලෝකය පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන ලෝකය 31 තලයේ හැටියට අපි හඳුන්වනවා. පින්වතුනි භාවනාව කියලා කියන්නේ පර්යංකයක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන එක ඉරියව්වක හිඳීම නෙවෙයි. මම මේ කියන බණ පදයක් ගානේ පිටුපස්සෙන් හිත අරගෙන ඉන්න පුළුවන් නම් මේ වෙලාවෙත් මේ පින්වතුන් සිද්ධ කරන්නේ ධම්මානුසති භාවනාව. හිත කොහේවත් අරගෙන යන්නේ නැතුව මේ කාල සීමාව තුල මේ වචනයක් පිටුපස්සෙන් හොඳට හිත අරගෙන ඉන්න පුළුවන් නම් ඒ වචනයක් හරහා පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන අර්ථය කුමක්ද කියන කාරණාව. මොකද අපිට යමක් පැහැදිලි කරලා දෙන්න නම් මාධ්‍යයක් අවශ්‍යයි, වචනය අවශ්‍යයි. ඒ නිසා වචනය හරහා දේශකයන් වහන්සේ ඉස්මතු කරලා දෙන්න හදන අර්ථය මොකක්ද කියලා අපි නුවණින් තේරුම් ගන්න උත්සාහවත් වුණොත් මේ වෙලාව තුල මේ කෙටි කාලය තුල සාර්ථක භාවනාවක් සිදු කරගන්න පුළුවන්. ධම්මානුසති භාවනාව. එනිසා මේ කාලේ වැය වෙලා තියෙන්නේ අපිට භාවනාවක් සඳහා. භාවනාව කියන කාරණාවේදී ඊතා පුළුල් පැතිරුණු පරාසයක් තියෙන්නේ. කෙටි කාලයක් තුල ඒ සඳහා සම්පූර්ණ විස්තර කිරීමක් එහෙම නැත්නම් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. මේ භාවනාව කියන එක ඒක කොහොමද කරන්නේ, ඒකෙන් සිද්ධ වෙන්නේ කුමක්ද කියන කාරණාව අපි ටිකක් තේරුම් ගනිමු. මම මුලින්ම සඳහන් කරා සත්වය පුජ්‍යලය කියලා කියන්නේ
සසරේ නැවත නැවත උප්පත්තිය ලැබලා දෙන ස්කන්ධ ටිකක් හා එකතු වුණ කෙලෙස් ධර්ම ටිකක් නිසා තමයි නැවත නැවතත් සත්වයෝ පුජ්‍යලියෝ සංසාරේ සැරිසරන්නේ. අපි ඕකට කියනවා තෘෂ්ණාව නිසා සත්වයෝ මේ අත දුවනවා කියලා. එතකොට මේ කෙලෙස් ටික දුරු කරන්න තමයි මේ ශාසනයේ භාවනාව යෙදিলা තියෙන්නේ. කුමක් සඳහාද? කෙලෙස් දුරු කර ගැනීම සඳහායි මේ ශාසනයේ භාවනාව යෙදিলা තියෙන්නේ. පින්වතුනි, කෙලෙස් දුරු කරන ක්‍රම දෙකක් තියෙනවා. ක්ලේශයන් කෙලෙස් කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි, හිත අපිරිසුදු කරන ධර්මතා. කෙලෙස් කියලා කියන්නේ හිත අපිරිසුදු කරන ධර්මතා. මේ කෙලෙස් දුරු කරන ක්‍රම දෙකක් තියෙනවා. මේ ශාසනයෙන් බැහැර ක්‍රමයකුත් තියෙනවා, මේ ශාසනයේ ක්‍රමයකුත් තියෙනවා. එතකොට මේ ශාසනයෙන් බැහැර දුරු කරන්නේ මොනවද? මේ ශාසනය දුරු කරන්නේ කොහොමද? පින්වතුනි, මේ ශාසනයෙන් බැහැරව කෙලෙස් දුරු කිරීමක් තියෙනවා. ඒ හරහා පංච අවිඤ්ඤා අෂ්ට සමාපත්තිලාභී දක්වාම ධ්‍යාන පැත්තෙන් හිත වඩලා කෙලෙස් දුරු කරගන්න පුළුවන්. මෙතනදී කෙලෙස්ය සහ කෙලෙස් අනුසය කියලා දෙකක් තියෙනවා. කෙලෙස් සහ කෙලෙස් අනුසය කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේ ශාසනයෙන් බැහැර ඕනෑම මොහොතක එක නිමිත්තකට එක කාරණාවකට හිත තියලා හිත වඩලා අන් සියලු නිමිති අතහැරලා කෙලෙස් ටික දුරු කරන්න පුළුවන්. නමුත් මේ ශාසනය හඳුන්වන්නේ කෙලෙස් අනුසය දුරු කරන පැත්ත විග්‍රහ කරන එකයි. තව විදිහකින් ඕ දෙක හඳුන්වන්න පුළුවන් සමත විපස්සනා කියලා. සමත විපස්සනා. පින්වතුනි, සමතය කියන කාරණාව අබුද්ධෝත්පාද කාලවලත් කරගන්න පුළුවන්. සමතය කියලා කියන්නේ හිතේ සංසිඳීම, හිතේ තැම්පත් බව. ලෝකේ නිරතුරුවම නොඑක් අරමුණු වලට මේ හිත මේ අත දුවනවා. හිත මේ අත නානා අරමුණු වල දුවලා කර්ම රැස් කරගන්නවා. නැවත නැවතත් උපදිනවා. පින්වතුනි, මේ නානා ආරම්මණයන් වල දුවන හිත එක් ආකාරයකට නතර කර ගැනීම, සංසිඳවා ගැනීම තමයි සමතයෙන් සිද්ධ කරන්නේ. සමතයෙන් සිද්ධ කරන්නේ හිත සංසිඳවන ගතිය. රාග වශයෙන් දුවන හිත, ද්වේෂ වශයෙන් දුවන හිත, මෝහ වශයෙන් දුවන හිත. රාග, ද්වේෂ, මෝහ වශයෙන් නානා අරමුණු වල සැරිසරන නොඑක් කර්මයන් සිද්ධ කරන මේ හිත සංසිඳවන එක තමයි සමතේකින් කරන්නේ. මේක අබුද්ධෝත්පාද කාලවත් කරගන්න පුළුවන්. ඊගාවට තමයි විදර්ශනාව. අපි විපස්සනාව කියලා කියන්නේ විදර්ශනාව. මේ විදර්ශනාව කියන කාරණාව විද්‍යමාන වෙන්නේ මේ බුද්ධ ශාසනයක් තුළ විතරමයි. තථාගතමා මෑණි ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝක ධාතුවේ පහළ වුණාන් පස්සේ තමයි විදර්ශනාව කියන භාවනාව ලෝකෙට විද්‍යමාන වෙන්නේ, ලෝකයට දායාද කරලා දෙන්නේ. විදර්ශනාව කියන කාරණාවේදී තියෙන දේක ගති ලක්ෂණ බලන එක නෙවෙයි විදර්ශනාව තුලින් සිද්ධ වෙන්නේ. සුද්ධ විදර්ශනාව තුලින් මේ ලෝකේ ධර්මතාවය හටගන්නේ කොහොමද?
එහෙම නැත්නම් අපිට පේන දෙයට ඔබෙන් පවතින ධර්මතාවයේ කුමක්ද කියලා සම්මර්ෂණය කරන එකයි විදර්ශනාවක් කරනවා සිද්ධ කරන්නේ. අපිට පේන ධර්මතා ඇහෙන දැනෙන දැනගන්න අපි කියනවා දිට්ඨි සුත මුත විඤ්ඤාත කියලා. මේ පේන ඇහෙන දැනෙන දැනගන්න අපිට විද්‍යමාන වන ධර්මතාවලට ඔබෙන් මේ ධර්මතාවයේ කොහොමද උපද්දලා දෙන්නේ කියලා, මේ ධර්මතාවයේ කුමක් නිසාද ඇති වුනේ, ඒකට හේතුව කුමක්ද, යමක් මේ ලෝකේ උපදිනවා නම් ඒ ඉපදෙන හැම දෙයක්ම අනිත්‍ය බවට පත් වෙනවා නේද? පෙර නොතිබීම නේද හටගන්නේ? ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නේද කියලා යම්කිසි කෙනෙක් මාංශ චක්සුසයෙන් නෙවෙයි, ඒ මස් ඇහෙන් නෙවෙයි, ධම්ම චක්සුසය හරහා ප්‍රඥාවෙන් නුවණින් යුක්තව පේන ධර්මතාවයට ඔබෙන් පවතින ධර්මතාවයේ සම්මර්ෂණය කරනවා නම් මෙන්න මේ කාරණාව හඳුන්වනවා විදර්ශනාව කියලා. පින්වතුනි, විදර්ශනාවට යන්න බෑ හිතේ සංසිඳීමක් නැතුව. විදර්ශනාවට යන්න බෑ හිතේ සංසිඳීමක් නැතුව. සංසිඳුණු මනසකින්, තැම්පත් මනසකින් අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පේන ධර්මතාවයට ඔබෙන් පවතින සත්‍ය ධර්මතාවයේ ගවේෂණය කරන්න පුළුවන්. ඒ නිසා සමතේ උපකාර වෙනවා විදර්ශනාවට. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භාවනා කරන යෝගියෙක් විසින් නිරතුරුව කමඨහන් දෙකක් සම්පූර්ණ කරන්න කියලා. මොනවද මේ කමඨහන් දෙක? පාරිහාරීය භාවනාව සහ සබ්බත්තික භාවනාව. මම මේ කරුණු ටික පැහැදිලි කරන්නේ මේ කෙටි කාලයක් තුල ඕගොල්ලොන්ට එක තැනක වාඩි වෙලා කරන භාවනාවක් දෙනවට වඩා මේ කරුණු ටිකේ අර්ථය වටහා ගත්තොත් ඉඩ තියෙන වෙලාවක ගෙදර ගිහින් මේ කාරණාව सिद्ध කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හෝම්වර්ක්, ගෙදර වැඩ, පාසල් ළමයින්ට වගේ මේ කරුණු කාරණා ටික අතිශයින්ම වැදගත් වෙනවා යම් දෙයක් කරනවට වඩා. පින්වතුනි, ඒ නිසා භාවනාවක් කරන කෙනෙක් නිරතුරුව හුරු පුරුදු කරන්න ඕන ධර්මතා දෙකක් තියෙනවා. පාරිහාරීය භාවනාව සහ සබ්බත්තික භාවනාව. පාරිහාරීය භාවනාව කියලා කියන්නේ තමන්ගේ මූල කමඨහන. හැමෝටම හුරු පුරුදු හිත වැඩෙන එක කමඨහනක් තියෙන්න ඕනේ. දෙක තමයි සබ්බත්තික භාවනාව. සබ්බත්තික භාවනාව කියලා කියන්නේ සියලු තැනම, සියලු තැනදීම අර්ථය සිද්ධ කරලා දෙන භාවනාවක් තියෙනවා නම් මේකට කියනවා සබ්බත්තික භාවනාව කියලා. උදාහරණයක් ගත්තොත් කෙනෙකුට හොඳට ආනාපාන සති භාවනාව වැඩෙනවා. නමුත් ආනාපාන සතිය කියන ධර්මතාවය, භාවනාව හැම මොහොතකම, හැම ඉරියව්වකම වඩන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. හොඳට හුරු පුරුදු කරපු කෙනෙක් හැරෙන්නට. ඒ නිසා අපි එක තැනක වාඩි වෙලා තමන්ගේ මූල කමඨහන, එහෙම නැත්නම් පාරිහාරීය භාවනාව කියන මේ ආනාපාන සති කමඨහන වඩලා නැගිට්ටන් පස්සේ අපි සියල්ල අතහැරලා නැවතත් ලෝකයට එක්ක සම්බන්ධ වෙනවා. නැවත වතාවක් ආපහු අපි සෝදානම් වෙන්නේ ඒ નિયમિત වේලාවෙදි විතරයි භාවනාවට සූදානම් වෙන්නේ. අනික හැම වෙලාවෙම හිත අතහැරලා තියෙන්නේ.
නමුත් භාවනා කරන යෝගාවචරයේ නිරතුරුව තමන්ගේ හිත තමන් සන්තකේ තියාගන්න ඕනේ. තමන් වසඟේ තියාගන්න ඕනේ. තමන්ගේ මූල කමඨහණින් නැගිට්ටන් පස්සේ තමන් හැම වෙලේම තවත් අතුරු කමඨහණක් තුල හිත හුරු පුරුදු කරගන්න ඕනේ. අපි ඒකට කියනවා සබ්බත්තික භාවනාව කියලා. එහෙම නැත්නම් ඕකට තමයි තව විදිහට දහමේ හඳුන්වන්නේ චතුරාර්යක්ෂක භාවනා කියලා. මේ චතුරාර්යක්ෂක භාවනා කියලා කියන්නේ අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂාව වීම පිණිස හෝ එහෙම නැත්නම් වෙන යම් කරදර වලින් ආරක්ෂා වීම පිණිස නෙවෙයි මේක පනවලා තියෙන්නේ. යෝගාවචරයාගේ හිත ලෝභයට බැසගන්නේ නැතුව, ද්වේෂයට බැසගන්නේ නැතුව, මෝහයෙන් යුක්තව පරිහරණය කරන්නේ නැතුව, ලෝභ ද්වේෂ මෝහ අනුව දුවන්නේ නැතුව ඒ කාල සීමාව තුල හිත ආරක්ෂා කරලා දෙන භාවනාවට කියනවා සබ්බත්තික භාවනාව. එහෙම නැත්නම් චතුරාර්යක්ෂක භාවනා කියලා. ලෝභ ද්වේෂ මෝහ අනුව නොයන යම් හිතක් තියෙනවා නම් ඒ හිත තුලින් තමයි හාත්පස ආරක්ෂාව සැලසෙන්නේ. මේ ලෝකයට මහම අනර්ථය සිද්ධ වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ අනුව හිත දුවන නිසා. ඒ නිසා චතුරාර්යක්ෂක කිව්වහම ලෝභ ද්වේෂ මෝහ අනුව නොගිය හිතක් හුරු පුරුදු කරනවා නම් ඒකෙන් මහ පුදුමාකාර ආරක්ෂාවක් සැලසෙන්නේ. ඒ සිල්වන්ත හිතට අමනුෂ්‍ය පව උදව් උපකාර කරනවා. බාහිර කරදර පව අඩු වෙනවා. ඒ නිසා සබ්බත්තික භාවනාව යම් කිසි කෙනෙක් නිරතුරුව හුරු පුරුදු කරනවා නම් ඒක තමන්ගේ මූල කමඨහන්ට අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේ මම මේ වෙලාවේ පුංචි ප්‍රශ්නයක් අහනවා. මේ පින්වතුන් රාත්‍රී 9ට විතර තමයි තමන්ගේ පුරුදු භාවනා ආසනය සඳහා එහෙම නැත්නම් පර්යංක භාවනාව සඳහා වාඩි වෙන්නේ. රාත්‍රී 9ට. රාත්‍රී 9ට වාඩි වෙන අපි මේ සඳහා පෙර සූදානමක් ගන්න කීයේ ඉඳලාද? 9ට වාඩි වෙනවා නම් අපි සූදානම් වෙන්නේ කීයටද? 8ට 8:00ට වගේ පැය භාගයක් පැයක් විතර කලින්ද? නෑ පින්වතුනි. නියම විදිහට අපි රාත්‍රී 9ට භාවනාවක වාඩි වෙනවා නම් පර්යංක භාවනාව සිද්ධ කරනවා නම් හැමදාම එක කාල සීමාවක් තුළ ඒ තමන්ගේ පාරිහාරීය මූල කමඨහන සම්පූර්ණ කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ තමන් උදේ යම් මොහොතක නැගිට්ටද 5ට 5:00 එතන ඉඳලා තමන් කරන සෑම වැඩක්ම සෑම ක්‍රියාවක්ම සෑම කායික වාචසික මානසික ධර්මතාවයක්ම තමන්ගේ මූල කමඨහන වඩන එකට ඍජුවම බලපානවා. ඒ නිසා තමන් උදේ පටන් ගත්ත මොහොතේ ඉඳලා තමන්ගේ යුතුයකම් ටික වගකීම් ටික සියල්ල මනාකොට සිද්ධ කරලා නානා අරමුණු වල හිත දුවන්න දෙන්නේ නැතුව තමන්ගේ කරන වැඩ අනුවම තමන්ගේ හිත අරන් ගිහින් පුළුවන් හැම වෙලාවෙම හිත ආරක්ෂා කර ගැනීමෙන් සති නිමිත්ත තුල හිත හුරු පුරුදු කර ගැනීම තුළින් උදේ බුද්ධ වන්දනාවේ බුද්ධානුස්සතිය ආහාර ටික ගන්නකොට ආහාරයේ පටික්කුල සංඥාව ගමනක් බිමනක් යනකොට අපිට සක්මන් භාවනාව ඒ වගේම යමක් කරනවා නම් ඒ කාරණාව තුල හිත ඊට හොඳට අනුගත කරලා කරන්න පුළුවන් නම් මේ සබ්බන්තික භාවනාව හුරු පුරුදු වෙලා තියෙන්නේ අසුභය මරණානුස්සතිය බුද්ධානුස්සතිය මෛත්‍රිය කියන මේ කරුණු කාරණා දවස පුරාවටම අපි හුරු පුරුදු කරනවා නම් මේ හරහා කුමක්ද සිද්ධ වෙන්නේ
නෝපන් අකුසල ධර්මයන් නූපදිනවා. උපන් අකුසල ධර්මයන් තියෙනවා නම් දුරු වීමට යනවා. උපන් කුසල ධර්මයන් තියෙනවා නම් වැඩි වීමටපත් වෙනවා. නෝපන් කුසල ධර්මයන් තියෙනවා නම් උපදින්න පටන් ගන්නවා. මේ හරහා ලොකු රැකවරණයක් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා අපිට. තමන්ගේ මූලික කමටහනට වාඩි වෙනකොට රාය 9ට බොහොම පහසුවෙන් භාවනාවට හිත තියන්න පුළුවන්. උදේ ඉඳලා තමන්ගේ හිත ආරක්ෂා කරගන්නට යම් උත්සාහයක් යම් වීරයක් යම් නුවණක් යම් සිහියක් යෙදුවා නම් මේ සිහිය මේ නුවණ මේ වීරය හිතේ ගති ධර්මතා ටික සතිය වීරය ප්‍රඥාව චිත්ත ඒකාග්‍රතාවය ආදී මේ ගති ටික දවස පුරාවටම වැඩුණා නම් ඒ වැඩිච්ච ගති ධර්මතා ටික ඒකාන්තයෙන් උපකාර කරනවා කුමක් සඳහාද? තමන්ගේ මූල කමටහනට. ඒ නිසා නානා අරමුණු වල හිත අරගෙන ගිහින් ඉවරලා නොයෙකුත් කාය දුස්චරිතයන් වාච දුස්චරිතයන් මනෝ දුස්චරිතයන් සිද්ධ කරලා පැයකට පැය භාගයකට භාවනාවට වාඩි වුණාම බොහොම අපහසුයි. හරිම අමාරුයි. ඒ නිසා හිත වඩන්න කැමැත්තක් තියෙන කෙනෙක් තමන්ගේ හිත නිරතුරු ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා මූල කමඨාන්ට පාරිහාරීය භාවනාව කියලා කියනවා. ඒකට බොහෝ උපකාරයි සබ්බත්තික භාවනාව කියන කාරණාව. පින්වත්නි මම තව මේ කාරණා පුංචි උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්. ක්‍රීඩකෙක් අරගත්තොත් අපි කියමු ක්‍රිකට් ක්‍රීඩාව පුරුදු කරන ක්‍රීඩකයෙක් ගත්තොත් අපි දන්න විදිහට එයාට උදේ ඉඳලා හවස් වෙනකම්ම ක්‍රිකට් ක්‍රීඩාව එහෙම නැත්නම් පන්දුවට පහර දීම තමයි පුරුදු කරන්න ලෑස්ති වෙන්නේ. නමුත් දක්ෂ පුහුණු කරුවෙක් සමහරලාට මෙයාට පැය භාගයක් පැයක් විතර ක්‍රිකට් ගසන්න දෙන්නේ. කුමක්ද මේ හරහා සිද්ධ කරන්නේ? මේ උපදේශකයා හොඳට බලනවා මෙයාගේ හෘදය සහ පෙනහළු වල දරා ගැනීම මට්ටම ටිකක් අඩුයි. ඒ නිසා මෙයාට වෙනම ව්‍යායාමයක් අරන් දෙනවා. පිහිනීම එහෙම නැත්නම් ශරීරයේ වෙහෙස කර ක්‍රියාදාමයක් වෙනම පැත්තකින් පුරුදු කරනවා. වේගෙන් පන්දුවක් එනකොට ඒ පන්දුවට මුහුණ දෙන ආකාරයට පුරුදු නැහැ. ඒ නිසා මෙයාට වෙනමම මධ්‍ය ස්නායු පද්ධතිය හරහා වේගවත්ව අරමුණු තීරණය කරන්න පුළුවන් ආකාරයේ වෙනමම ක්‍රියාකාරකම් ටිකක් වෙනමම ක්‍රීඩාවක් යොදලා මෙයාගේ වේගවත් බවට හිත පුරුදු කරන්න මෙයාව යොමු කරනවා. අපි කියමු ටේබල් ටෙනිස් වගේ දේවල් ගස්සනවා. ඒ වගේම තමයි මෙයාට සාමූහික ක්‍රීඩාව කරන්න බෑ. දුවනකොට හැම වෙලේම අවුට් වෙනවා. ඒ නිසා මෙයාට තවත් පිරිසක් එකට එකතු වෙලා ඒ පිරිසත් එක්ක කටයුතු කරන්න පුරුදු කරනවා. මෙන්න මෙහෙම තවත් බොහෝ ක්‍රියාදාම කරලා එයාගේ ඒ තන අඩුපාඩු සකස් කරලා ඉවරලා තමයි මෙයා පිටිකරුවෙක් හැටියට පන්දුවට පහර දෙන්න පුරුදු කරන්නේ පැයක් හෝ පැය දෙකක්. පින්වතුනි හිතක් වඩනවා කියන කාරණාවේදී මේසා පැතිරුණු මේසා විශාල පරිච්ඡේදයක් අපි තේරුම් ගන්න ඕනේ. ඒ බහුශ්‍රුත භාවයේ මතයි තමන්ගේ හිත තමන්ට තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ, හදා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. පටු දැනුමකින් සීමිත දැනුමකින් හිතක් වඩනවා කියන එක හරිම අමාරු කාරණාවක්. ඒ නිසා හිතේ ගති ධර්මයන් තේරුම් අරගෙන හිත හදන්න අපි දක්ෂ වෙන්න ඕනේ. පින්වතුනි මම මුලිනුත් මතක් කරා එක කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතිංචකෝ අහං භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි සිහිය සියලු අර්ථ සිද්ධ කරලා දෙනවා.
සිහිය කියන කාරණාව සියලු අර්ථ සිද්ධ කරලා දෙනවා. මේ සිහිය ඊගාවට දේශනා කරනවා කොතනද වැඩෙන්නේ කොහෙද පවතින්නේ කියලා. පරිමුඛං සතින් ඥාන විභංගි හොඳට පෙන්නනවා. අයං සති සුපට්ඨිතා හෝති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා. හැම කමඨහනකටම කලින් තමන්ගේ හිත එක තැනක තියාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. කොතනද සිහියට පිහිටා හිටින්න තැනක් තියෙන්නේ? නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා. අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා. මේ නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්තේ මෙන්න මේ කියන ධර්මතා දෙක ගාව තමයි තමන්ගේ සිහිය හොඳට පවත්ව ගන්න ඕනේ. සිහියට එක තැනක ඉන්න ස්ථානයක් සකස් කරලා දෙන්න ඕනේ. එහෙම ස්ථානයක් සකස් කරලා දීලා ඊට පස්සේ පුංචි වැඩක් දෙනවා. ඔයා දැන් මෙන්න මේ කාරණාව විතරක් කරන්න. කුමක්ද? දැන් තියෙන්නේ තොල් දෙක ගාව හෝ නාසයේ මුල තමන්ගේ සිහිය තියාගෙන එතන ඉන්න ගමන් සිහිවත්ව ඉන්න ගමන් තමන්ට තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ දිහා නුවණින් බලාගෙන ඉන්න. එක තැනක වාඩි වෙලා දැන් මුකුත් නෙවෙයි කරන්න තියෙන්නේ ආස්වාසේ ප්‍රාස්වාසේ මනාකොට බලාගෙන ඉන්න. වෙන වැඩක් කරන්න දෙන්නේ නැහැ. තව කමටහනක් දෙනවා. නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා. තමන් නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්තේ තමන්ගේ සිහිය හොඳට පවත්වාගෙන ඊට පස්සේ නුවණින් බුදු ගුණ සිහි කරන්ට. එහෙම නැත්නම් මෛත්‍රිය සිහි කරන්ට. මේ විදිහට බුදු ගුණ හෝ අසුභය හෝ මෛත්‍රිය සිද්ධ කරන්ට කියලා කියනවා. මේ කාරණාව තුල කුමක්ද සිද්ධ වෙන්නේ? එක තැනක තමන් නිශ්චිතව ඉඳගෙන තමන්ට දීපු ස්වයං රැකියාව කරනවා. ඒ වැඩේ කරනවා. කීකරු දරුවෝ අම්මා වැඩට යනකොට පුතේ මෙන්න මේ ටික කරලා තියන්න වෙන කොහෙවත් යන්න එපා කියලා ඉවරලා අම්මා වැඩක් පවරලා කුමක් හෝ වැඩකට යනකොට මේ කීකරු දරුවෝ මොකද කරන්නේ? අම්මා කියපු දේ ඒ විදියටම අහනවා. අම්මා කියපු දේ විදියටම අහලා වෙන කොහෙවත් යන්නේ නැහැ. ඒ තැනක වාඩි වෙලා අම්මා පවර්ලා දීපු වැඩේ විතරයි කරන්නේ. අම්මට හරි සතුටක්. තමන්ගේ ගුණවන්ත දරුවෝ දිහා දැක්කහම ඒ වගේ මේ ශාසනයේ කමඨහනක් වඩනකොට හිතක් හුරු පුරුදු කරනකොට හිතක් වඩනකොට භාවනාවක් කරනකොට භාග්‍යවතුන් වහන්සේ තැන් දෙකකින් පනවනවා. සති නිමිත්තේ චිත්තං උපනිබන්දිත්වා. සති නිමිත්තේ හිත බැඳගෙන හිත අතහරින්නෙම නැතුව එතන ඉඳගෙන තමන්ට දීපු කමඨහන වඩන්න. සති නිමිත්තේ චිත්තං උපනිබන්දිත්වා. මම හැම වෙලේම මේ උද්ෘත පාඨය අරගෙන කියන්නේ බුදු අපේ දේවල් කියන්න බෑ. තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ පරියප්ති ධර්මයේ කොතනද තියෙන්නේ? ඒ තැනට අනුව අපි ඕගොල්ලන්ට කියන්න ඕනේ. මගේ අදහසක් කියන්න බැරි නිසා. ඒ නිසා හිත හැම වෙලේම නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා තබාගෙන තමන් කමඨහනක් වඩන්න ඕනේ. මෙහෙම කමඨහනක් වඩනකොට දැන් අපිට දීලා තියෙන්නේ කාරණා දෙකයි. මේ කාරණා දෙක කරගෙන යනකොට මේ පංච ආයතනෙන් හිත අතහැරෙනවා. පංච ආයතනෙන් හිත අතහැරෙනවා. කයට යමක් ගැටුණත් හිත පහළ වෙන්නේ නැහැ. ඇයි හිත පහළ වෙන්නේ නැත්තේ? තමන්ට හිත ප්‍රබලවම වැඩක් දීලා තියෙනවා සති නිමිත්තේ කමඨහන් අරමුණේ. කයට යමක් ගැටුණත් ඒ වගේම කනට ශබ්දයක් ඇහුණත් නාසයට ගඳක් දැනුණත් බොහෝ වෙලාවට තමන් දක්ෂව තමන් හොඳට කීකරුයි නම්
අම්මා කියපු වැඩේ නම් විතර කරන්නේ. අම්මා දීපු වැඩේ නම් විතර කරන්නේ. කීකරු දරුවෙක් නම් ඒ වැඩේට විතරයි අවධානය යොමු කරන්නේ. අල්ලපුවත් ළමයි සෙල්ලම් කරනකොට ඒ පැත්තට යන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන වෙන දේවල් කරන්නේ නැහැ. අම්මා දීපු වැඩේ විතරයි කරන්නේ. ඒ වගේ කීකරු දරුවෝ හොඳට සති නිමිත්තේ කමඨහන තුල ක්‍රියාත්මක වෙනකොට ටිකෙන් ටික මේ පංච ආයතනයත් එක්ක තියෙන ඝනදෙනු ටිකෙන් ටික ඈත් වෙලා යනවා. නමුත් දැන් පටන් ගන්නවා මනෝ විඥානයේ මන ආයතනය එක තැනක ඉන්න බෑ. මන ආයතනය විසින් අපි නොදකපු අපිට නොහටගත්ත අපිට කවදාවත් අත්දැකලා නැති නොයෙකුත් මායාකාර දේවල් උපදවන්න උත්සාහවත් වෙනවා. දැකලා නැති දේවල් උපද්දලා දෙනවා. එතකොට භාවනා කරන යෝගීන් මේ ශාන්ත ප්‍රණීත තත්වයට එක්ක හිත විසින් මවලා දෙන චිත්තජ රූපත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා. දැන් මේ වෙලාවේ කමඨහනෙන් අතහැරලා සති නිමිත්තෙන් අතහැරලා අපි යෝගට කියන්නේ චිත්‍රපටි බල ඉන්නවා කියලා. දේවතාව වෙනවා, නොයෙකුත් මල් මාල, මල් වරුසා, එහෙම නැත්නම් නොයෙකුත් ආලෝකයන්, නොයෙකුත් සහැල්ලු පාවෙන ගති, එහෙම නැත්නම් තව පිරිසක් ඇවිල්ලා උපදෙස් දෙන එක, ඒ වගේම තමන්ගේ ශරීරයේ කොටස් වෙන් වෙලා යන එක, එහෙම නැත්නම් සියුම් වූ සංගීතරාවයන්, ඒ වගේම ආලෝකයන්, নানা ප්‍රකාර අරමුණු මේ හිත විසින් උපද්දලා දෙනවා. දැන් කුමක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? කමඨහනෙන් හිත අතහැරිලා. ඒ නිසා අපිත් එක්ක කතා කරලා තියෙන භාවනා කරන උදවිය තමන්ගේ ජීවිතේ භාවනා කරනකොට ලැබිච්ච අත්දැකීම් ගැන පැහැදිලි කරනවා. හොඳට මේක අහගෙන ඉන්නකොට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ? පංච ආයතනෙන් හිත අතහැරිලා මන ආයතනෙන් උපද්දලා දීපු විඥානයේ මායාකාරය කියලා කියන්නේ. විඥානයේ මවලා දීපු අත්දැකීම් ඔස්සේ හිත අරන් ගිහින් දිනවා මිසක් කමඨහනත් එක්ක හිත අරන් ගිහින් නැහැ. ඒ නිසා දීපු වැඩේ විතරක් කරන් අපි දක්ෂ වෙන්න ඕනේ. කුමක්ද දීපු වැඩේ? සති නිමිත්තේ ඉඳගෙන එක්ක බුදුගුණ විතරයි Tamanට වඩන්න තියෙන්නේ. එහෙම නැත්නම් ආනාපාන සතිය ආශ්වාස ප්‍රාශ්වාසය දිහා නුවණින් යුක්තව දකින්න තියෙන්නේ. ඊගාවට මෛත්‍රිය වඩන්න තියෙන්නේ. මේ හැම එකක්ම කරන්නේ සති නිමිත්ත තුල හිත පිහිටවාගෙන. ඉතින් ගොඩක් පුරුල් පරාසයක් තියෙනවා. පුරුල් විග්‍රහ කිරීමක් මේ හරහා කරලා දෙන්න ඕනේ. නමුත් ඒකට කරන්න කාල සීමාව නෙවෙයි. ඒ නිසා මම හිතනවා මීට කලිනුත් අපේ නායක ස්වාමීන් වහන්සේලා අනිත් ස්වාමීන් වහන්සේලා මේ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරලා දීලා ඇති. ඒ නිසා භාවනාවක් හුරු පුරුදු කරනකොට මෙන්න මේ කෙලෙස් දුරු කරගන්න එක, කෙලෙස් සංසිඳවන එක සමතයක් හරහා සිද්ධ කරන ආකාරයත් ඒ සමතය උපකාර කරගෙන අපිට පේන ධර්මතාවයට ඔබෙන් පවතින විදර්ශනාවට කොහොමද හිත හුරු පුරුදු කරන්නේ කියන කාරණාවත්, එහෙම නැත්නම් කෙලෙස් අනුසය දුරු කරන එක, මෙන්න මේ කාරණා දෙක කොහොමද සිද්ධ කරන්නේ, කොහොමද සිද්ධ වෙන්නේ, ඒකට තමන්ගේ සිහිය කොහොමද වඩාගන්නේ කියන කාරණාව පිළිබඳව අපි තව ටිකක් ගැඹුරින් සම්මර්ෂණය කරන්න ඕනේ. පින්වතුනි, කෙලෙස් සංසිඳීම සමතය කියන කාරණාව, කෙලෙස් සංසිඳීම අපිට ක්‍රම දෙකකට හඳුන්වන්න පුළුවන්. තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්. තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්. තදංග වශයෙන් කියලා කියන්නේ ලාමක වූ ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරගන්න පුළුවන් අපි කුසල ධර්මයක් කරනකොට තදංග වශයෙන්, එහෙම නැත්නම් తాවකාලිකව කෙලෙස් ධර්ම යටපත් කරන්න පුළුවන්. අද උදෑසන ඉඳලා මේ පින්මුතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් පින්කම් වලට සහ සම්බන්ධ වුණා. සීලයක පිහිටියා. මේ කාරණාව තුල අද දවස පුරාවටම
ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් ඒ අකුසල මූලයන් තමන්ගේ හිතේ උපදින්නේ නැහැ. ඒ අකුසල මූලයන් යටපත් වෙලා තියෙන්නේ ඒ කුසල ධර්මයන් නිසා. ඒ නිසා කුසල ධර්මයන් නිසා කෙලෙස් යටපත් කරගන්න කාරණාවට කියනවා තදංග ආකාරයට කෙලෙස් යටපත් කරගන්නවා කියලා. ඊගාවට ධ්‍යාන භාවනාවක් තුළින් විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. ධ්‍යාන භාවනාව තුළින් විස්කම්බන වශයෙන් කෙලෙස් දුරු කරගන්න පුළුවන්. විස්කම්බන වශයෙන් කෙලෙස් දුරු කරගන්න ධ්‍යාන භාවනා වඩනවා. ඒ නිසා බොහෝ කාලයක් කෙලෙස් ධර්ම උපදින්නේ නැහැ. කෙලෙස් වල ශක්තිය හීන කරලා තියෙන්නේ බොහෝ කාලයක් කෙලෙස් ධර්ම නූපදින විදියට හිත හුරු පුරුදු කරලා තියෙන්නේ. රූපාවචර අරූපාවචර ධර්මයේ විස්කම්බන වශයෙන් බොහෝ කාලයක් කෙලෙස් යට කරලා තියෙන ඒවා ලේසියකට උඩ එන්නේ නැහැ. තදංග වශයෙන් ගත්තොත් එහෙම රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ කුසල ධර්මයක් නිසා ඒ කෙලෙස් යට කරගෙන ඉන්නවා. කුසල ධර්ම ඉවරිච්ච ගමන් නැවත වතාවක් කෙලෙස් ධර්ම මතුවලා එනවා. විස්කම්බන වශයෙන් කියලා කියන්නේ ඊට වඩා වැඩි කාලයක් රඳවගෙන ඉන්න තව බරක් වගේ දෙයක් තියලා ඒ රබර් බෝලේ යට කරලා තියෙනවා. කොයි මොහොතක හෝ ඒ බර අපි කියමු ලී කොටයක් වගේ දෙයක් නම් වෙන යම් දෙයක් නම් ඒක දිය වෙලා ගිහින් ඉවරලා කාලයත් එක්ක ෂේ වෙලා ගියන් පස්සේ ඒක එහෙම නැත්නම් වෙනත් කාරණාවක් නිසා අයින් වුණාන් පස්සේ නැවත වතාවක් අර රබර් බෝලේ උඩට එනවා. විස්කම්බන වශයෙන්. නිසා සමතේ තුලින් අපිට පුළුවන් කෙලෙස් දුරු කරගන්න තදංග වශයෙන් විස්කම්බන වශයෙන්. ඊගාවට සමුච්ඡේද වශයෙන් කෙලෙස් දුරු කරන ආකාරයක් තියෙනවා. මේක හඳුන්වනවා අනුශය ධර්ම දුරු කිරීම, ක්ලේශ අනුශය දුරු කිරීම මේ ශාසනය විතරයි. මේක විදර්ශනාවෙන් සිද්ධ කරන්නේ. මේක සිද්ධ කරන්නේ විදර්ශනාවෙන්. එතකොට සමතය තුලින් සහ විදර්ශනාව තුලින් කෙලෙස් දුරු කරගන්න ආකාරය තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් දුරු වෙන ආකාර පැහැදිලි කරා. මේක සිද්ධ කරනකොට සිද්ධ කරන න්‍යාය සීල සමාධි ප්‍රඥා තව විදිහින් හඳුන්වුවොත් සීලය නිසා කය වචන දෙක සංවර වෙනකොට කෙලෙස් වීතික්‍රම අවස්ථාව කෙලෙස් නැගිටින ක්‍රම තුනක් තියෙනවා. අනුශය පරිඋත්ථාන වීතික්‍රම කියලා. අනුශය පරිඋත්ථාන වීතික්‍රම කියලා යම් කිසි කෙනෙක් ශීලයක පිළිපදලා කය වචන දෙක සංවර කරගෙන ඉන්නවා නම් අන්න ඒ පුජ්‍යලයාගේ වීතික්‍රම අවස්ථාවේ කෙලෙස් දුරු වෙන එක. ඒ නිසා කයෙන් වචනෙන් කෙලෙස් පුපුරලා යන එක, කාය කර්ම වචී කර්ම දුරු වෙලා යනවා. ඊගාවට ඒ සීලය නිසා සමාධියෙන් කුමක්ද සිද්ධ වෙන්නේ? පරිඋත්ථාන වශයෙන්. ඒ කියන්නේ නැවත නැවතත් හිතෙන් කෙලෙස් ධර්ම නැගිටලා එන එක. නැවත නැවතත් පරිඋත්ථාන වශයෙන් හිතෙන් කෙලෙස් ධර්ම නැගිටලා එන එක නතර වෙනවා සමාධියෙන්. මේ සමාධිය වඩන්නේ එක නිමිත්තකට හිත තියලා අන් සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන්, එක නිමිත්තක් මෙනෙහි කිරීමෙන්. එතකොට අන්නිමිති සිහියට එන්නේ නැහැ කියලා කියන්නේ ඒ නිමිතිත් එක්ක උපදින රාග ද්වේෂ මොහ උපදින්නේ එක නිමිත්තයි තියෙන්නේ Tamanට ඇසුරු කරන්න. ඒ නිසා හිතෙන් හිතේ පරිඋත්ථාන වශයෙන් නැවත නැවතත් උපදින කෙලෙස් ධර්ම යටපත් වෙනවා. පරිඋත්ථාන වශයෙන් අනුසය පරිඋත්ථාන වීතික්‍රම කියලා අවස්ථා තුනක් පෙන්වුවා. මෙතනදී ඊගාවදී අනුශය ධර්මතාව යටපත් වෙන්නේ ප්‍රඥාවෙන්. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව තියෙන්නේ කෙලෙස් ධර්ම දුරු කරගන්න හැටි. තව විදිහකින් පෙන්වුවොත් කෙලෙස් ධර්ම දුරු කරගන්න ආකාරය තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් පෙන්වුවා. ඒ වගේම අනුශය පරිඋත්ථාන වීතික්‍රම හැටියට පෙන්වුවා. එනිසා සීලයෙන්
වීතික්කම අවස්ථාව කය වචන දෙකෙන් රළු කාය කර්ම වචී කර්ම නිසා ඇතිවෙන අකුසල ධර්මයක් තියෙනවා නම් දුර වෙලා යනවා. සමාධිය නිසා පරිඋත්ථාන වශයෙන් නැවත නැවතත් හිත තුළ උපදින කෙලෙස් ධර්ම දුර වෙලා යනවා. ප්‍රඥාව නිසා කුමක්ද සිද්ධ වෙන්නේ? ක්ලේශ අනුසය දුර වෙලා යනවා. මෙන්න මේ විදිහට අපේ හිතේ මේ කෙලෙස් ධර්ම දුරු කරගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් සමත විපස්සනා භාවනා දෙක මනාකොට නුවණින් තේරුම් අරගෙන ක්ලේශ අනුසය දුරු කරගත්තොත් මේ ක්ලේශ අනුසය සමුච්ඡේද වශයෙන් දුරු කරගත්තොත් ඔහු මේ ජීවිතය තුළදීම නිවුණු සැනසුණු පුජ්‍යලයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා පින්වතුනි මේ හැම දෙයකම උපකාරී වෙන්නේ හැම කාරණාවකටම උපකාරී වෙන්නේ සිහියයි සතියයි. ඒකයි මම මුලින්ම සඳහන් කරේ සතිංචකෝ අහං භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි සිහිය සියලු අර්ථ සිද්ධ කරලා දෙනවා. මහණෙනි මේ සිහිය කියන කාරණාව සියලු අර්ථ සිද්ධ කරලා දෙනවා කියලා පැහැදිලි කරේ. සිහිය නැතුව අසිහියෙන් යුක්තව අපිට මේ ගමන යන්න බෑ. ඒ නිසා සිහිය කියන ධර්මතාවය අපි හොඳට වඩා ගන්න ඕනේ. පින්තුනේ නිසා මේ වෙලාවේ ඒ කියපු කාරණා ටිකත් තමන්ට වැටහුණු ආකාරයෙන් යම් ප්‍රමාණයක හිතේ දරාගෙන මේ වෙලාවේ කෙටි කාලයක් තුල භාවනාවක් තුල හිත පුරුදු කරගන්න උත්සාහවත් වෙමු. ඒ නිසා පහසු ආකාරයකට වාඩි වෙන්න මේ වෙලාවේ පහසු ආකාරයකට වාඩි වෙලා වම් අත උඩින් දකුණු අත තියාගෙන තමන් වාඩි වෙන ඉරියව්ව කෙසේ වුණත් කමක් නැහැ. තමන්ගේ කය ඍජුව තියාගන්න. කය ඍජුව තියාගන්න හිස සුෂුම්නාව මේ කියන කාරණා හොඳට ඍජුව තබා ගන්නට මේ සුෂුම්නාවත් එක්ක ශරීරයේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ශරීරයේ කෙලින් තබා ගත්තාම තමන්ගේ ස්නායු පද්ධතිය හරහා නොයෙකුත් ශක්තිය උපදිනවා. මෙන්න මේ කාරණා දුරට නිවැරදිව සිද්ධ වෙනවා. කය ඍජුව තබා ගත්තාම එහෙම තබාගෙන මම මේ පින්වත්ට උපදේශයක් දෙනවා, ඉන්න තැනක් දෙනවා. තමන්ට එක්ක සති නිමිත්තේ කියලා කියන්නේ එක්ක නාසිකාග්‍රය අරමුණු කරන්න, එහෙම නැත්නම් තොල් දෙක අරමුණු කරන්න. නුවණින් තමන් නාසයේ තියෙන බව, එහෙම නැත්නම් තොල් දෙක තියෙන බව හොඳට අරමුණු කරගන්න. හොඳට තොල් දෙක දිහාවට තමන්ගේ සිහිය යොමු කරගෙන, එහෙම නැත්නම් තමන්ට නාසිකාග්‍රේ දිහාට හොඳට සිහිය යොමු කරගන්න පුළුවන්. නාසිකාග්‍රේ දිහාවට තමන්ගේ සිහිය යොමු කරගෙන ඊට පස්සේ තමන්ට තියෙන්නේ ආශ්වාසය ප්‍රාශ්වාසය කොහොමද සිද්ධ වෙන්නේ කියලා નિરાයාසයෙන් ආශ්වාසය ප්‍රාශ්වාසය සිද්ධ වෙන බව දකින්න විතරයි. નિરાයාසයෙන් ආයාසයෙන් හිතලා හුස්ම ගන්න එපා. තමන්ගේ සිහිය නාසිකාග්‍රේට හෝ තොල් දෙක මුල තබාගෙන තමන් සිහියෙන් යුක්තව හොඳට ආශ්වාසයේ වෙන ආකාරයත් ප්‍රාශ්වාසයේ වෙන ආකාරයත් දැක ගනිමින් මේ කෙටි විනාඩි මම ගොඩාක් වෙලා දෙන්නේ හරියටම දෙන්නේ විනාඩි 10යි. මේ විනාඩි 10 තුල හරියට ඉන්න උත්සාහවත් වෙන්න. අපි ලිපියක් ලියනකොට ඊටාම වමනාවෙන් පළවෙනි වචනේ පටන් ගත්තද ඒ විදිහටම ලිපිය අවසන් කරනකොටත් ඒ විදිහටම ලස්සනට රවුම්ව පැහැදිලිව අකුරු ටික ලියනවා වගේ යම් මොහොතකද පටන් ගත්තේ මේ කියන කාරණාව නැවත වතාවක් මම සාදුකාරයක් දෙන්න කියන තැන දක්වා එකම අවධානයකින්, එකම සිහියකින්, එකම නුවණකින් මේ කෙටි කාල සීමාව තුළ තමන්ට දීපු අභියෝගය සම්පූර්ණ කරන්න දක්ෂ වෙන්න. ඒ නිසා මම පුංචි අභියෝගයක් බාර දුන්නේ ලංකාව වගේ නෙවෙයි.
මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ ටිකක් යමක් කමක් කරන්න පුළුවන් දැනුගත් අභියෝගයක් බාර ගන්න පුළුවන් පුජ්‍යලිය හැටියට මම දකින්නේ. ඒ නිසා මම විනාඩි 10ක අභියෝගයක් දුන්නේ හිතෙන් වෙන වෙන දේවල් කරන්න නෙවෙයි, ගෙදර දොරේ වැඩ කටයුතු දැන් කොහොමත් කරන්න බෑනේ. ඒ නිසා මේ දේවල් හෝ වෙන දේවල් කල්පනා කරන්න නෙවෙයි, සති නිමිත්තේ තමන්ගේ හිත තබාගෙන නුවණින් යුක්තව ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බලාගෙන ඉන්නයි මම දුන්නේ. මේ සම්බන්ධව ප්‍රශ්න ගැටලු හෝ මොනයම් හෝ දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් දහවල් කාලේ ධර්ම සාකච්ඡාවක් තුලදී ලියා ගන්නට. ඒ නිසා දැන් මේ මොහොතේ ඉඳලා විනාඩි 10ක් මම නැවත වතාවක් සාදුකාරයක් දෙන්න කියන තැන දක්වා Tamanට දීපු වැඩේ කීකරු දරුවෝ හැටියට ඉෂ්ට සිද්ධ කරන්න කියලා මම මතක් කරනවා.
ප්‍රශ්න ගැටලු හෝ වෙන යම් දෙයක් තියෙනවා නම් අපි දවල් දාන්නේ පස්සේ සාකච්ඡා කරගමු. ගොඩාක් ප්‍රශ්න ගැටලු නේද? දන්න දෙයක් තියෙනවා අපි කියලා දෙන්න ඈ. හොඳයි සියලු දෙනාට තේරුම්